ලෝකය කියලා කියන්නේ හරි අපූරු පුදුමාකාර පොතක් වගේ. එහි හැම කොළයකම හැම ගහකම හැම වැලි කැටයකම ලියවුණු අපූරු ජීවිත රහස් තියෙනවා. අපි ගොඩක් වෙලාවට හොයන්නේ අපිට වඩා ඉහළින් තියෙන අහස ගැන විතරක්ම වුණාට අපේ කකුල් වලට පෑගෙන නිහඬ පරිසරය අපිට කියලා දෙන පාඩම් ඊටත් වඩා ගැඹුරුයි. ස්වභාව ධර්මය කියලා කියන්නේ හුදෙක් දර්ශනයක් විතරක්ම කියලා අපි හිතුවට ඒක අපේ ජීවිතය හැඩගස්වන හරි ලස්සන ගුරුවරයෙක්. අද අපේ පළමු වීඩියෝවෙන් අපි බලමු වැස්සට පස්සේ පොළවෙන් මතුවන පුංචි බිම්මලක් අපේ ජීවිතයට දෙන හරි විශාල පාඩම මොකක්ද කියලා. බිම්මල් කියන්නේ ස්වභාව ධර්මයේ අමුතුම නිර්මාණයක්. ඒවා පිපෙන්න කවදාවත් සාරවත් මල්වත්තක් නම් හෙව්වේ නැහැ. හුඟක් වෙලාවට යාලා තෝරගත්තේ අඳුරු තෙතමනේ සහිත අනිත් අය අතෑරලා දාපු කුණු රොඩු හරි දිරා ගිය ගස් කඳක් හරි විතරමයි. බිම්මල් මතුවෙන්නේ එක රැයකින් වගේ අපිට පෙනුනට ඒක පිටිපස්සේ තියෙන ලොකු අරගලය දන්නේ ඒ පුංචි බිම්මල විතරමයි. හිරු එළිය නොලැබෙන අඳුරු කොනක කුණු රොඩු අතරින් පවා ඉතාමත් පිරිසිදු සුදු පාට මෘදු දේහයක් නිර්මාණය කරගන්න මේ බිම්මල සමත් වෙනවා. දිරා යන දේවල් තමන්ගේ පැවැත්ම සඳහා ශක්තියක් කරගන්න මේ බිම්මල පරිසරයේ තියෙන අපද්‍රව්‍ය නැවත පසට උරා ගන්නා පෝෂක බවට පත් කරලා සබහාදහම පිරිසිදු කරන්න උදව් කරනවා. දැන් මොහොතක් හිතන්න, ඔයාගේ ජීවිතයක් දැන් තියෙන්නේ අඳුරු තැනකද? ඔයා වටා ඉන්නේ ඔයාව අධෛර්යමත් කරන කුණු රොඩු වගේ මිනිස්සුද? එහෙනම් මේ බිම්මල දිහා පොඩ්ඩක් බලන්න. බිම්මල අපිට උගන්වන ලොකුම පාඩම තමයි අපි ඉපදුණු තැනවත් අපි ඉන්න වටපිටාවවත් අපේ සාර්ථකත්වයට බාධාවක් නොවන බව. කුණු රොඩු මතින් පවා සුන්දරව නැගී ඉන්න ඔයාට පුළුවන් නම් අසිරුතා මැද වුණත් ඔයාගේ පෞරුෂය සුදු පාට බිම්මලක් වගේ පිරිසිදුව තියාගන්න ඔයාටත් පුළුවන්. බිම්මල තමන්ට ලැබුණු අඳුර පරිසරයට කවදාවත්ම ශාප කරන්න නම් ගියේ නැහැ. ඒ වෙනුවට ඒ අඳුර සහ අපද්‍රව්‍ය ශක්තියක් කරගෙන ලෝකයට සුන්දරත්වයක් එකතු කරන්න එයාට පුළුවන් වුණා. ඔයාගේ ජීවිතයට එන බාධකත් නින්දා අපහසත් ඒ විදිහටම ඔයාගේ ගමනට පෝරක් කරගන්න. අමතක කරන්න එපා, ලස්සනම මල් පිපුණේ සාරවත් වතුවල විතරක් නෙමෙයි. දුෂ්කරම තැන්වලින් නැගී සිටින්න ඔයාට පුළුවන් නම් හෙට දවසේ ලෝකයේ දකින ලස්සනම නිර්මාණය ඔයා. ස්වභාව ධර්මයේ මෙවැනි අගනා පාඩම් දැනගන්න අපේ මේ channel subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ඔයාට ස්වභාව ධර්මයේ ආශිර්වාදයේ පිරිච්ච සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.